ගුත්තිලේ විමසුමේදී ඔබට මෙන්න මේ කවිය මතකද කියලා බලන්න. 2025 26 27 අවුරුදු 3ේම පුතාලට මේක වැදගත් වෙයි. හොඳට අහගෙන ඉන්න ඕන. පියසන් නොව බිඟුදල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියෝවින් සිටි නොසැලි ගජසෙන් සිතියම් ගජසිරි කියලි 291 කවිය. මේක දෙන්නේ වීණා වාදනය පිළිබඳව. පුතේ ඔබට මේ විමසුම කරනකොට මෙවැනි උදාහරණ කවි 3ක්වත් ගන්න වෙනවා. එතකොට පුතේ ඔබ බොහෝ විට අපේ පරණ උත්තර පත්‍ර බලපුවම පුතාලා දුවලා කරන්නේ මෙන්න මේ කවියේ නිර්වචනය ලියනවා. එපා එහෙම කරන්න ලකුණු හම්බෙන්නේ නැහැ. මෙහි නිර්වචනය උත්තර පත්‍ර බලන ගුරුතුමා ගුරුතුමිය දන්නවා. ඒක ඔබ ලියන්න ඕනේ නැහැ. ඔබ මේ කවිය අවබෝධ කරගෙන මේ කවියෙන් ධ්වනිතාර්ථ වන ධ්වනිය වෙන ධ්වනිත වන කියන්නේ අංගවන දෙයි කියන්නට ඕන. ඔබ මෙහි පදගතාර්ථ දැනගත යුතුයි. ඒක වෙනම දෙයක්. ඒක නොදැන ඔබට මේ පිළිබඳව විවරණයක යෙදෙන්න බෑනේ. නේද? ඒ නිසා ඔබ හැම කවියකම පදගතාර්ථය දැනගත යුතුමයි. ඒ දැනගත් පමණින් එහි නිර්වචනය නම් ලියන්න යන්න එපා. අපි බලමු මම මේ පදගතාර්ථ පිළිබඳව ඔබට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි අවසන් නොව වෙන නදටම කුහුලි මද සංසුන් පියවින් සිටි නොසැලි ගජසෙම් සිටියම් ගජසිරි කියලි. මේ කියලි කියන්නේ පුතේ ප්‍රකාශ කෙරුවා කියන එකනේ නේද? කියලි ප්‍රකාශ කෙරුවා. කොහොමද? මේ ගජ සේනාව ඇත්තු සේනාව හරියට හිටියේ කොහමද? බිත්තියක සිටියමක් ඇන්දා වගේ. එහෙම ඉන්නවද අලියන්ට ළමයින්ට නලියන්නමයි හිතේ. කොච්චරවත් එහාට කැරකෙනවා මෙහාට කැරකෙනවා කං ගහනවා. එහෙමනේ අලි. පියසන් නොව බිඟු දැල් රැඳි කොපුලි. කොපුලි කියන්නේ මේ කං වලටනේ පුතේ කන්තලනේ. මේ වගේ බිඟු දැල් මීමැස්සෝ ඇවිල්ලා ඉන්නවලු. පියසන් ගහන්න නැතුව එහෙමම එල්ලිලා ඉන්නවලු මේ කම්මුල් වල. අවසන්නව වෙන නදටම කූලි. මේ වීණානාදය අහන්න ආපු ඇත්තු මේ අවසන්නේ නැතුවම මේ කොයි වෙලේ දිවර වෙන්නේ කියලා ඊ타ත්ම කුහුලි වික්ෂිප්තව බලාගෙන ඉන්නවා මේ වීණානාදයට වශී වෙලා. කවුද? ඇත්තු. ඒ ඉන්නකොට මේ කන්තල් මේ කම්බුල් වල ඇවිල්ලා වහලා ඉන්නවා මොනුන්ද? මීමැස්සෝ. ඇයි? මද සංසුන් පියවින් සිටි නොසැලි. මේ වෙලාවේ මේ ඇත්තුන්ගේ මද වැగిරෙනවා. එතකොට රොන් ගන්න කියලා මීමැස්සෝ ඇවිල්ලා මේ වගේ එල්ලිලා ඉන්නවා. කහනවා වගේනේ. කන් ගහනවනේ. මීමැස්සෝ මෙල්ලා වැටෙනවනේ. එහෙම නැහැ. අර මීමැස්සෝ ඇවිල්ලා මෙතන හිටියත් ඒකට අවධානයක් නැතුව මද කිපිච්ච ඇත්තුත් මද සංසුන් වෙලා ඊ타ත්ම කුතුහලයෙන් මේ වීණානාදයේ දෙස බලාගෙන ඉන්නවලු. එහෙම ඉන්න ඇත්තු කොයි වගේද කියනවා කතුවරයා ගජසෙන් සිටියම් ගජසිරි කියලි. හරියට ඈත ඉඳන් බලන කෙනෙකුට හිතෙන්නේ මේ ඇඳපු ඇත්තුද? ඒ තරමටම නිසල්මන්. අන්න ඒ තරමටම ඇත්තු නිසල්මන් වෙන්න කොයි තරම් වීණාවාදනය වීණානාදය රසවත්ද කියනක තමයි ඔබ ඔප්පු කරන්නට ඕන. එතනදී මේකේ මම මේ කියපු නිර්වචනේ නම් ලියන්න යන්න එපා. එතකොට උන්වහන්සේ ලියපු මේ භාෂා විලාසය, එලි සමය, කාව්‍ය අලංකාර, කාව්‍යෝක්ති ටික, කාව්‍ය උපක්‍රම ඔබට ගෙනහැර දක්වන්න වෙනවා. මෙවැනි උදාහරණ 3ක් එක්ක ඔබ පිළිතුර ලියනවා නම් ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය අඩු නැතුවම ගන්න පුළුවන්. එහෙමනම් මේ වගේ විචාර රසාස්වාදයට තවත් විස්තරව සහිතව කතා කරන්න පුතාලා ඉක්මනින් පටන් ගන්න අපේ
මේ ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න.